මහා සෑය තුල ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ද්‍රෝණයක ප්‍රමාණය පින්වතුනි විශාලයි. සඳහන් කරලා තිබෙන්නේ රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙලා තිබෙන මේ ධාතුන් වහන්සේලා නිකම්ම නිකන් වැඩ ඉන්නේ නේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ බුද්ධ රූපයක් නිර්මාණය වෙලා. සැබෑම භාග්‍යවතුන් වහන්සේගේ බුදුරුව මේ විශ්වයේ යම් තැනක නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ නිර්මාණය වෙලා තියෙන්නේ රුවන්වැලි මහා සෑය තමයි. ඒ නිසයි පින්වත්නි ඒ තැන විශේෂ. මේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුළේ එකම මහා චෛත්‍යය. විශ්වයේ කොහෙවත් ඒ මහා චෛත්‍ය අභිභවනය කරමින් චෛත්‍යයක් නිර්මාණය කරලා නැහැ. එහෙම නිර්මාණය කරන්න බැහැ. ඒ තරම් බල සම්පන්නයි ඒ පුණ්‍ය භූමිය. අද ඔබට මේ කෙටි අනුශාසනාවෙන් පැහැදිලි කරන්නේ රුවන්වැලි මහා සෑය පිළිබඳව විස්තරයක්ම නෙමෙයි. ඔබට දැනගත යුතු විශේෂ කරුණක්. අපේ භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ බුදුරුව නිර්මාණය වෙලා තිබෙන මේ උතුම් මහා චෛත්‍යරාජානන් වහන්සේ වන්දනා කරද්දී අපි දැනගත යුතු විශේෂ කරුණක් තියෙනවා. සාමාන්‍යයෙන් පින්වත්නි චෛත්‍යයක් වන්දනා කරද්දී බොහෝ දිනෙක නොදන්න දෙයක් තමයි මේ චෛත්‍යයකට වඳින්න ඕන දිශාවක් තියෙනවා කියලා. චෛත්‍ය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. අපි භාග්‍යවතුන් වහන්සේගේ බුදු පිළිමයකට වන්දනා කරද්දී අපි වන්දනා කරන ඉදිරිපසින්. එහෙම වන්දනා කරමින් තමයි සතර දිශාවේ පැදකුණු කරන්නේ. චෛත්‍ය බුදුහාමුදුරුවෝ නම් ඒ භාග්‍යවතුන් වහන්සේට ඉදිරිපසක් තියෙනවා. චෛත්‍ය රාජානන් වහන්සේගේ වඳින දිශාව තමයි නැගෙනහිර දිශාවට හැරලා තිබෙන වහල්කඩ. අපි පටන් ගමු මෙතන. නැගෙනහිර දිශාවට හැරලා තියෙන වහල්කඩින් පටන් අරගෙන දකුණු අත චෛත්‍ය පැත්තට හැරලා තියෙනවා. හරියට ඔර්ලෝසුවක ඔර්ලෝසු කටුවක් ගමන් කරනවා වගේ චෛත්‍ය වටේට පැදකුණු කරන්නට ඕනේ. දෙවෙනි වාහල් කඩේ ඉදිරි නැගෙනහිර දිශාවට හැරලා තියෙන වාහල් කඩේදී හිතන්න මම මේ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිට. ඊළඟට හමු වෙන වාහල් කඩේදී හිතන්න ඕනේ මම මේ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයේ පැත්තේ. එහෙම ඉඳගෙන වහන්සේට වන්දනා කරනවා. තුන්වෙනි වාහල් කඩේදී හිතන්න ඕනේ මම මේ දැන් ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පසුපස්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. හතරවෙනි වාහල් කඩ ළඟදී හිතන්න ඕනේ මම මේ ඉන්නේ ඔබ වහන්සේගේ වාම ශ්‍රී හස්තයේ පැත්තේ ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. මෙහෙම සතර දිශාව වන්දනා කරන්නේ. නමුත් බොහෝ දිනක අපි දැකලා තියෙනවා චෛත්‍යයක වම් මත චෛත්‍යයට බර කරගෙන ගමන් කරනවා. පින්වතුනි කාලිංග බෝධි ජාතකයේදී මේ කරුණ සඳහන් කරලා තියෙනවා. දක්ෂිනා වර්තව ගමන් කිරීම කුසල පක්ෂයේ වැඩෙන දෙයක්. වාමාර්ථව ගමන් කිරීම අකුසල පක්ෂයේ වැඩෙන දෙයක්. එහෙමනම් වාමාර්ථව ගමන් කළොත් ඒක අගෞරවයක්. එහෙම වුණොත් කරගන්නේ අකුසලයක්. අපි දැනගෙන නිවැරදි දිශාවෙන් වන්දනා කරමු. චෛත්‍ය වන්දනාව පිළිබඳව කරුණක් දක්වලා රුවන්වැලි මහා සෑය පිළිබඳ විශේෂ කරුණක් දක්වන්න ඕනේ කියලා හිතුවේ.
සාමාන්‍යයෙන් මම සඳහන් කළේ ඕනෑම චෛත්‍යයක නැගෙනහිර දිශාවට හැරිලා තියෙන චෛත්‍ය වාහල් කඩ ළඟින් තමයි වඳින පටන් ගන්න ඕනේ. හැබැයි රුවන්වැලි මහා සෑය පමණ වන්දනා කරද්දී බටහිර දිශාවට හැරිලා තියෙන වාහල් කඩ ළඟින් තමයි පටන් ගන්න ඕනේ. රුවන්වැලි මහා සෑය වන්දනා කරන ඕනම කෙනෙකුට ඒ වාහල් කඩ දැක බලා ගන්න පුළුවන්. හැම වාහල් කඩක්ම වාහල් කඩේ මුදුන හොඳින් මනාකොට පිළිසකර කරලා තියෙනවා. හැබැයි එක වාහල් කඩක් තිබෙනවා මනාකොට පිළිසකර කරලා ඒ වාහල් කඩ පින්වත්නි බටහිර දිශාවට හැරිලා තියෙනවා. එතනින් තමයි වන්දනාව පටන් ගන්නට ඕනේ. ඒ රුවන්වැලි සෑයට විතරක් විශේෂ වෙන්නේ. පිටුතේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ රුවන්වැලි මහා සෑයේ වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේගේ නිර්මිත බුදුරුව නිර්මාණය වෙලා තියෙන්නේ බටහිර දිශාව බලාගෙන පිරිනිවන් මංචකයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටපු ඉරිසි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ බටහිර දිශාව බලාගෙන නම් අපි පටන් ගන්න ඕනේ එතනින් පටන් අරගෙන කලින් දක්වපු විදියට දෙවෙනි වාහල් කඩ ළඟදී හිතනවා මම දැන් ඉන්නේ ඔබ වහන්සේගේ ශීර්ෂය දිශාවෙන් ඔබ වහන්සේට මම নমස්කාර කරමි. තුන්වෙනි වාහල් කඩ ළඟදී හිතනවා මම දැන් ඉන්නේ ඔබ වහන්සේගේ පසුපසෙන් ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. හතරවෙනි වාහල් කඩ ළඟදී හිතනවා මම දැන් ඉන්නේ ඔබ වහන්සේගේ පාදේ ශ්‍රී පාදයන් දිශාවෙන් ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මෙන්න මෙහෙම සතර දිශාව වන්දනා කරමින් පැදකුම් කරන්න ඕනේ. ධර්මයේ සඳහන් කරලා තියෙනවා මහා චෛත්‍යයක් වන්දනා කරාදී සතර දිශාව වන්දනා කරන්නට ඕනේ. ඒක විශේෂයෙන් දක්වලා තියෙනවා. කුඩා චෛත්‍යයක් වන්දනා කරද්දී නම් අට දිශාවක් වන්දනා කළ යුතුයි. එහෙම තමයි චෛත්‍යයක් වන්දනා කරන්නට ඕනේ. එහෙමනම් රුවන්වැලි මහා සෑය පිළිබඳ අපිට බොහෝ කරුණු දක්වන්න පුළුවන්. කෙටි ධර්ම අනුශාසනාවක් පවත්වන ඔබට මේ කරුණ විශේෂයෙන්ම දැනගැනීමට වටිනවා. අනුර පුර මාමේ උනා පායයි සම්බුදුවරුන් පාදැබුවේ රමණීයයි පිම්බර ඇඟුම් දානවන ලොව් තුරුගියයි තාලේ ආග පාතුරන් වැලිසෑයයි සඳ මණ්ඩලක් වාගේ කෙරේ සෝදු පැයදිලේ සත්කාර ලැබ ගති නීති පුරැඳි බෙලේ මෙදසගැබේ බුදු සිරිතම එකලු කළේ හදවත් නිවති සෑරාජා මෙතුම් එලේ මිනිමුතුරන් රෙදේලාද ගණනින් ආමුණු
තැනු සෑයයි දොතු සිත්නිමුණු අතිතුම්නි මැවුමට දහමින් හදතෙමුණු පින්නෙමු මානිරිඳුන් අට දුටු ගැමුණු පඳුනෙන් පැන නැගුණු දෙය බුබුලක් වාගේ සෑයි බඳ පෙනේ නෙත් සිත් ගත්කාගේ ඉස්කම් පුත්‍ර බැල්මද නම් බලවේගේ මත තැනුමා සෑයට නැමදුම මාගේ බුදු අදිටන පරිදි පැපෙල හරින් මහා එක්මේදාතු මැවුනා බුදු සිරුරවා ඒ මුනිදාතු ද්‍රෝණයරන් මැදුරේ බහා තැනු සෑරජුන් නාමදිමු බැති සිතින් අහා ස්වර්ණමාලි නම් දේවගන තෙලඹු ගසින් දසමාසෑය තැනුමට ඉඩ දිය තොසින් ඇගෙඉල්ලීම මත සෑයට නාමෙලෙසින් ස්වර්ණමාලියයි තැබුවා රජිදු විසින් සෑය තනන්නට නිර්මිත භූමියෙහි විශාල වූ රන් තෙළඹු වෘක්ෂයක් විය. ඒ මහා විමානය හිමි ස්වර්ණමාලී නම් දෙවඟන තම වාසභවන කොට සිටියේ එම තෙළඹු ගසය. සෑය තැනීමට එය කපා ඉවත් කළ යුතුයයි පැවසුවද ඇය එසේ සෑරදු තැනීමට ඉඩහසර ලබා දුන්නේය. පින්වතුනි, පෙරබුදුන් වහන්සේලා සේම සාරිපුත්ත මහා මොග්ගල්ලාන රාහුල කේම මහරහතන් වහන්සේලාගේද ඉර්ධි බලයෙන් අගපත් අනුරුද්ධ මහරහතන් වහන්සේද නීරෝගී සම්පත්තියෙන් අගපත් බක්කුල මහරහතුන් වහන්සේද ඇතුළු දස දහස් ගණනින් මහරහතුන් වහන්සේලා වැඩම කළ රුවන්වැලි මහා සෑබිම නම් කොතරම් පුණ්‍යවන්ත භූමියක්ද. එහි ඉදිවූ මහා සෑ ස්වර්ණමාලී සෑරජානන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නම් අනන්තයි අප්‍රමාණයි.
දහස් ගානං රහතුන් පා තැබුව බිමයි අදටත් දේව් බඹුන් රැස් වී සිරස නාමයි පිරිතක් ලෙසින් සම්බුදු මුනි සිසිල හාමයි රන්වැලි සෑය මේ පිම්බීම උරුමේ තමයි වැලියවුරක් දැමු සඳ නොවැටෙන තරම් රහතන් වහන්සේලා පිරි වැරු තරම් සෑරජතානන්නට සායද උදපුතරම් පත පොත තිබෙන තොරතුරු ආරි පුදුම තරම් ඉර්දි බාලෙන් සෝනුත්තර රාත් මුනේ ධාතු කොටස් රැස් කරලා අනික දුනී නාලවනා රාජුට එය සේනයක් වැනි නිම්නති සේවයක් සංගරුවනින්ද වුනී සලුමින සෑය සාසිලුමිනි නම් සෑයේ සෙවනැලි සිපින මාමේ වුණා පිම්පායේ වැඩඉඳිනා උතුම් රන් වැලි මාසෑයේ පිම්බල සම උසෑයක් ලොව නෑආයේ පිංතුනි මහාසෑයේ පාදම සාදා ඇති ආකාරය මහා විශ්මජනකය රියන් 7ක් ගැඹුරට හාරා වක්‍රාකාර ගල් ඒ මත අතුරුවා ඇතුන් ලවා පාගවා එම ගල් ස්තරය මත ගඩොල්ද ගඩොල් මත රළු බදාමද ඒ මත තිරුවානාද තිරුවානා මත යකඩ ජාලයක්ද ඒ මත සුවඳැති මැටිද ඒ මත සුදු පාසානද අතුරුවා රසදිය අලිගැට පේරලාටුරා පාදම් මැටි හා මිශ්‍රණයක් සාදා ගල්පුවරු මත අතුරුවා ඒ මත අඟල් 8ක ගණකමින් යොත් ලෝකඩ පත් අතුරුවා ඒ මත ආසනියම් හා තලතෙල් මිශ්‍රකොට අතුරුවා ඒ මත අඟල් 4ක් ගණ ඇති රිදීපත් තැන්පත් කරවන ලදී රජු මහාසෑයේ අඩිතාලම නිමවා
කුසල පෝයදා මුල් ගල තබන්නට මහරජු විය නිසි කටයුතු යොදන්නට මහනගරයම සෑමලුවේ එතැන් සිට දිව්‍යවිමං සිරිවිය රාජු මවන්නට පිරිත් පැන්නේ සිනලාද සුබ හොරාවේ රනින් කළ ගඩොල්ලේ මත ඇතිරුවේ අධික වියදමින් බුදපෝ ජාපෑවේ කනකඩමා පොළොවම දෙද රුම් කෑවේ පේසාවලලු තුන නව පාරක් ගිලුනේ රජුගේ සිත දැඩිව ඒ වෙනුවෙන් සැලුනේ යුතුසේ කලයි රාතුන් සැලකෙරුනේ දිගු කල් පැවැත්මට සාක්තිය මයයේ දුනේ සම්බුදු ශාසනය ලොව පවතින තුරුම පවතිනු මාසෑය විය ආදිටන කෙරුම දැල්ලු පාං පිදු මල් ලෙස ප්‍රියකාරුම අදටත් නෙලෙස ඇතිවාගකාරු නකියාරුම මහාවීර දාගැබ් තුල මුල් විය අටමස්ථාන අතරෙත් මුල් තැනවිය සොළොස් මාස්ථාන අතරත් මුල් විය එසා උතුම් සෑයක් ලොව නොමවිය පිරිනිවුනා උදඹරං පෙළෙරුවද ඇත අදටත් පෙරෙත් නාඩයේ ගැබෙයි මත
ශාරීරික මුනිධාතුන් නිදංගත මෙතරන්ධාතු පිරිසයක් වෙනත් නැත රටේ පිනට ලාද මේ මා දායාදේ